තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියිනේ. ඉතින් මම ඩොක්ටර් උපේක්ෂා. හැබැයි අවුරුදු 25 පයින්නකොට අපේ ඇඟේ කොලෙජන් අඩු වෙනවත් එක්ක අපි ටික ටික වයසට යන්න පටන් ගන්නවා. හැබැයි මේක අවුරුදු 25 දී අවුරුදු 30 දී කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි අවුරුදු 40 45 වෙනකොට ඒජින් ප්‍රොසෙස් එක වේගවත් වෙනවත් එක්කම අපේ මූණ ඉක්මනට එල්ලලා වැටෙන පටන් ගන්නවා. මූණේ රැලි එන්න පටන් ගන්නවා. ඔන්න එතකොට අපිට මතක් වෙනවා අනේ මං දැන් ටික ටික වයසට යන්න පටන් ගත්තා නේද කියලා. ඉතින් මම මේක පොඩ්ඩක් මෙඩිකලි එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. දැන් අපේ මූණේ පොඩි ස්ට්‍රක්චර් එකක් තියෙනවා මේ වගේ. මේකට අපේ ෆේෂල් ඇනටොමි එක කියලා කියනවා. මුලින්ම අපිට අස්ථි පද්ධතිය තියෙනවා. ඊට පස්සේ ඒ උඩ අපේ මාංශ පේශී ස්තරයක් තියෙනවා. ඊට පස්සේ අපේ ෆැට් ලේයර් එක මේද ස්තරය තියෙනවා. ඔය උඩ තමයි අපේ ස්කින් එක තියෙන්නේ. අපේ හම තියෙන්නේ. ඉතින් අපි මූණේ ගාන ක්‍රීම්ස්, අපි කරන ෆේෂල්ස් මේවා ඔක්කොම කරන්නේ අපි මෙන්න මේ ස්කින් කියන ලෙවල් එකේ හැමේ. හැබැයි අපි වයසට යනකොට අපේ හැමේ විතරක් නෙමෙයි කොලෙජන් අඩු වෙනකොට මේ හැම ලේයර්ස් වලම තියෙන කොලෙජන් පොඩ අඩු වෙලා ගිහිල්ලා මේවා ටික ටික ලූස් වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හැම විතරක් නෙමෙයි මේ ලේයර්ස් ඔක්කොම අස්ථි පද්ධතියේ තියෙද්දි මේ ලේයර්ස් ඔක්කොම ටික ටික එල්ලලා වැටෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මෙතනින් කට දෙපැත්තේ දුක මූණක් වගේ එන්න පටන් ගන්නෙ. ඇස් දෙක දෙපැත්තේ රින්කල්ස් එන්න පටන් ගන්නෙ. නළල රැලි එන්න පටන් ගන්නෙ. මේ වගේ නෙක් එක අපේ බෙල්ල රැලි වෙන්න පටන් ගන්නෙ. මේ වගේ මූණේ එක එක ඒජින් සයින්ස් මතුවෙන්න පටන් ගන්නෙ මෙන්න මේ කියන හේතුවත් එක්ක. ඉතින් හැමෝම දන්නවා රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේ මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මෙන්න මේ ඇන්ටි ඒජින් ඒ කියන්නේ මෙන්න මේ ආව ඒජින් සයින්ස් අපිට ආයෙ රිවර්ස් කරන්න පුළුවන්. නැත්නම් ආයෙ ඒ ටික ස්මූත් කරන්න පුළුවන්. දැන් තාක්ෂණික හොඳ ප්‍රතිකාර ගොඩාක් බිහි වෙලා තියෙනවා. ඉතින් මේවා ගැන අපි චුට්ටක් කතා කරමු. හැබැයි මේවා ගැන කතා කරන්න කලින් ගොඩාක් අය බයයිනේ නීඩල්ස් වලට. ඉන්ජෙක්ෂන්ස් නම් එපා ડોක්ටර්. මෙන්න මෙහෙම කියලා තමයි ගොඩාක් අය ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට්ස් වලට එනකොට පටන් ගන්නෙ. ඉතින් එහෙම නීඩල්ස් වලට බය කෙනෙක්ට මූණ මොනවත් ඉන්ජෙක්ට් කරලා කරන්නේ නැති ඇන්ටි ඒජින් කරන්න පුළුවන් මැෂින් ප්‍රතිකාර ගැන මම චුට්ටක් අද කතා කරන්න හිතුවා. පළවෙනි මැෂින් ප්‍රතිකාරය තමයි HIFU කියන එක. මේකෙදි අපි පාවිච්චි කරනවා high intensity focus ultrasound කියන තරංග. මේකෙදි මේ ultrasound තරංග වලට පුළුවන් අපේ මේ හැම කියන level එකෙන් ඔබට ඒ කියන්නේ හැමේ රැඳෙන්නේ නැතිව ඊට ඇතුළට ගමන් කරන්න. muscle එක, fat එක, skin එක මෙන්න මේ කියන layers ඔක්කොගෙම ගමන් කරලා මේ ඇතුළේ තියෙන muscle එක හොඳට අස්ථි පද්ධතියට තද කරන්න පුළුවන්. ඒ කියන්නේ අර loose වෙන ගතිය මූණේ තියෙන ස්කින් එක මේකෙන් හොඳට පාලනය වෙනවා. එතකොට මේකෙන් හොඳට අපේ හැම ඇතුලේ කොලෙජන් එක ස්ටිමියුලේට් කරන්න පුළුවන්. චුටි ලයින්ස් අඩු කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දකිනවා වයසත් එක්ක මෙන්න මෙතන පොඩ්ඩක් රැලි වෙන්න පටන් ගන්නවා. ජෝ ලයින් එකේ ඩිෆිනිෂන් එක අඩු වෙනවා. මේ ජෝ ලයින් එකයි නෙක් එකයි අතර තියෙන අර ලස්සන ෂේප් එක නැති වෙලා යනවා. ඉතින් මේවා ඔක්කොම මෙන්න මේ කියන HIFU මැෂින් එක හරහා අපිට රිවර්ස් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 30 දී වගේ HIFU කරන්න පටන් ගත්තොත් කාට හරි මේක අවුරුද්දෙන් අවුරුද්දට මේන්ටේන් කරගෙන ගියොත් අර ඉක්මනට ඒජින් සයින්ස් එන එක අපිට ලස්සනට පාලනය කරගන්න පුළුවන්. දෙවෙනියට මම කතා කරන්නේ RF thermage නැත්නම් RF කියන මැෂින් එක ගැන. මේකෙදි අපි පාවිච්චි කරනවා රේඩියෝ ෆ්‍රීකවෙන්සි එනර්ජි එක. ඉතින් මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි එනර්ජි එක ශරීරයේ ඇතුළේදී හීට් එනර්ජි එකක් බවට පත් වෙලා අපේ කොලෙජන් එක හොඳට ස්ටිමියුලේට් කරනවා. එතකොට HIFU වලට සමාන ඉෆෙක්ට් එකක් මෙයාටත් ඇති කරන්න පුළුවන්. එතකොට එල්ලා වැටීම අඩු වෙනවා, මූණේ තියෙන රැලි ගතිය පාලනය වෙනවා, අපේ හැමේ තියෙන ටෙක්ස්චර් එක ස්මූත් වෙනවා. මෙන්න මේ වගේ ඇන්ටි ඒජින් බෙනිෆිට්ස් ගොඩාක් මෙන්න මේ RF thermage කියන මැෂින් ට්‍රීට්මන්ට් එකට තියෙනවා. ඉතින් මේ HIFU සහ RF මැෂින් ට්‍රීට්මන්ට් දෙක ගැන කතා කරනකොට කිසිම පේන් එකක් නැතිව කිසිම ඩවුන් ටයිම් එකක් නැතිව ඒ කියන්නේ මූණේ පොඩිවත් ඉදිමීමක් රතු වීමක් ඒ වගේ කිසිම වෙනසක් නැතිව ලස්සන ස්කින් ටයිට්නින් ඉෆෙක්ට් එකක් ලබා ගන්න මේ මැෂින් ප්‍රතිකාර දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට මේ HIFU සහ RF thermage කියන මැෂින් ප්‍රතිකාර කරපු ගමන්ම කෙනෙක්ට අර ටයිට්නස් එක ඇඟ ඇතුළෙන්ම ෆීල් වෙනවා. ඒ තරම් මේ ට්‍රීට්මන්ට්ස් ගොඩාක් ඵලදායී ප්‍රතිකාර. මේවා හැමෝටම හැමදාම කරන්න ඕනේ නැහැ. අවුරුදු 30ක අවුරුදු 45ක වගේ ඉන්න කෙනෙකුට මේක අවුරුද්දෙන් අවුරුද්ද කරගෙන ගියොත් හොඳටම ඇති.
එහෙම නැත්නම් අවුරුදු 50 ඉක්ම වෙච්ච කෙනෙක්ට මේක මාස 6න් 6ට කරගෙන ගියොත් ඒත් හොඳටම ඇති. ඊළඟට අපි කතා කරමු මෝෆියස් කියන ප්‍රතිකාරය ගැන. ඇන්ටි ඒජින් ප්‍රතිකාරවල මැෂින් ප්‍රතිකාරවල විශේෂයෙන්ම ඉතාමත් හොඳ ප්‍රතිකාරයක් තමයි මේ මෝෆියස් කියන ප්‍රතිකාරය. මේකෙදී අපි පාවිච්චි කරනවා මයික්‍රෝ නීඩ්ලින් සහ RF එනර්ජි එක. එතකොට මේක නිකන් ටෙක්නික්ස් දෙකක් කම්බයින් කරලා කරන හොඳ ප්‍රතිකාරයක්. එතකොට අපිට මේකෙන් මල්ටිපල් බෙනිෆිට්ස් ලබා ගන්න පුළුවන්. දැන් මයික්‍රෝ නීඩ්ලින් කරන නිසා අපි දන්නවා ගොඩක් වෙලාවට හැමේ පොඩි වලවල් එනකොට පිග්මන්ටේෂන් එනකොට හැමේ ඩල් ස්කින් එනකොට මේකත් අපේ ඒජින් සයින්ස් ටක් ගාලා පෙන්වන්න පටන් ගන්නවා. එතකොට මේ මයික්‍රෝ නීඩ්ලින් හරහා අපිට පුළුවන් මෙන්න මේ කියන දේවල් ස්මූත් කරගන්න. එතකොට මේකේ තියෙන RF එනර්ජි එක මේ මයික්‍රෝ නීඩ්ලින් එකෙන් දෙන ඉෆෙක්ට් එක ගොඩාක් දුරකට කියන්නේ හැමෙන් ඔබට ගමන් කරන්න මෙයා උදව් කරනවා. එතකොට අර HIFU RF thermage වගේම හොඳ ස්කින් ටයිටනින් ඉෆෙක්ට් එකක් ලබා ගන්න මේ මෝෆියස් කියන ප්‍රතිකාරය ඔයාලට උදව් කරනවා. එතකොට අපේ දැන් ලේටස්ට් ටෙක්නොලොජි එකත් එක්ක මෝෆියස් 8 වගේ ඉතාමත් හොඳ තාක්ෂණයෙන් දියුණු මැෂින් ප්‍රතිකාර මේ වෙනකොට 360 ස්කින් ක්ලිනික් එකේ තියෙනවා. ඒත් එක්කම ඇන්ටි ඒජින් ප්‍රතිකාර ගැන කතා කරනකොට අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි ලේසර් ප්‍රතිකාර. මේ ලේසර් ස්කින් රෙජුවිනේෂන් කියන එකත් මේ වෙනකොට ලෝකෙ ගොඩාක් ප්‍රසිද්ධ වගේම ඉතා සාර්ථක ප්‍රතිඵල දෙන ප්‍රතිකාරයක්. මේකෙදි අපිට විවිධ ලේසර් ප්‍රතිකාර පාවිච්චි කරන්න පුළුවන්. ලේසර් කැටගරිස් තියෙනවා. ඉතින් කාට හරි හැමේ සිදුරු තියෙනවා නම් ඒත් එකම හැමේ ටෙක්ස්චර් එක ස්මූත් නැත්තම් මෙන්න මේ වගේ පොඩි ෆයින් ලයින්ස් ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ කියන දේවල් ප්‍රතිසකස් කරගන්න අපිට CO2 වගේ ලේසර් ප්‍රතිකාර කරන්න පුළුවන්. විශේෂයෙන්ම සෙෂන්ස් 2-3 යනකොටම අර හැමේ තියෙන පොඩි රින්කල්ස් රැලි වැටීම් අඩු වෙලා ඇක්නි ස්කාර්ස් අඩු වෙලා ලස්සන ටෙක්ස්චර් එකක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම IPL වගේ ලයිට් ප්‍රතිකාර ලයිට් තියෙනවා. මේ හැම එකකින්ම අපිට අපේ ස්කින් එකේ ඩල් ස්කින් අඩු කරලා ඇන්ටි ඒජින් පැත්තට ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා දෙනවා මේ ප්‍රතිකාර ඔස්සේ. මේ වගේ මැෂින් ප්‍රතිකාරවලට අමතරව අපිට ස්කින් බූස්ටර්ස්, PRP මෙන්න මේ වගේ අර ඩවුන් ටයිම් එකක් නැතිව කරගන්න පුළුවන් ඉතාමත් හොඳ ප්‍රතිකාරයක් තියෙනවා. එතකොට මේ ඔක්කොම එකතු කරලා අපිට පුළුවන් ලස්සන කම්බිනේෂන් ප්ලෑන් එකක් හදාගත්තොත් ඔයාගේ ඒජින් සයින්ස් ඉතාමත් හොඳින් රිවර්ස් කරගන්න සහ ඒජින් සයින්ස් එන එක හොඳට පාලනය කරගන්න. හැබැයි එකක් මතක තියාගන්න. අපේ හැමට ඔයා දැන් මේ විදිහට ට්‍රෙන්ඩින් ප්‍රතිකාර ගැන හොයලා මේ HIFU විතරක් කරගෙන යන්නේ නැතිව RF thermage කියන ප්‍රතිකාරය විතරක් කරගෙන යන්නේ නැතිව ඔයාගේ හැම ගැන මුලින් අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේකට අපි හොඳ ડોක්ටර් කන්සල්ටේෂන් එකක් අරගෙන ප්‍රොපර් කන්සල්ටේෂන් එකකින් පස්සේ ඔයාගේ හැම මොකද්ද මොන වගේ හැමක්ද ඔයාට තියෙන්නේ මේ හැමට ගැලපෙන ඇන්ටි ඒජින් ප්‍රතිකාරය මොකද්ද? එතකොට මේ වගේ දේවල් ડોක්ටර්ත් එක්ක කතා කරලා ඔයාට පුළුවන් ඇන්ටි ඒජින් ප්‍රතිකාර ප්ලෑන් එකක් සකස් කරගන්න. ඉතින් මේ වගේ ප්ලෑන් එකක් ඔයාට සාමාන්‍යයෙන් අවුරුද්දකට පාරක් වගේ කරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාට හැමේ එන ඒ ඒජින් සයින්ස් ලස්සනට රිවර්ස් කරගන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ගැන තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මේ වීඩියෝ එක ලයික් කරන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න පුළුවන්.